අයිබෝන් යාළුවනේ. සුබ දවසක් කියලා පිළිගන්නවා බෙරවිත් තොමස් දෙන්නේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ හුඟ දෙනෙක් ඉල්ලලා තිබ්බ එකක්. ඒ තමයි ගැටබෙර ඇල්ලුම් ගැහුම් පද ටියුටෝරියල් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක හුඟ දෙනෙක් කමෙන්ට් දාලා ඉල්ලලා තිබ්බ හින්දා තමයි ගේන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක කතා කරන පළවෙනි අල්ලන පදේ තමයි මොකක්ද ඔසිත්? පළවෙනි අල්ලන පදේ තමයි තකු ජිංගු ජිංගු තක ජිංගු තක ජිංගු ජිංගු. පළවෙනි අල්ලන පදේ තමයි තකු ජිංගු ජිංගු තකු ජිංගු තකු ජිංගු ජිංගු. ඉතින් අපි බලමු මේක කොහොමද ගැටබෙරෙන් වාදනය කරන්න කියලා. පාරක් පෙන්නන්න. taku jinggu jinggu taka jinggu taka jinggu jinggu. ඉතින් යාළුවනේ ඊළඟට ඇලුම් ගෙවුම් පදේට ගහන පදේ තමයි අපේ ඔමාෂ gatta kunji kunji gatta kunji gatta kunji kunji. අපි දැන් ඒක ගහන විදිය බලමු. තව පාරක් පෙන්නන්න. අපි දැන් බලමු මේ අල්ලන ගහන පදේ සහ අල්ලන පදේ සහ ගහන පදේ එකතු වුණාම මොන වගේ බෙර පදයක්ද ඇහෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ දෙවනි අල්ලන ගහන පදේ තමයි තකුගු ජිගුගු තකුගු ජිංගුගු තකු ජිංගු තකු ජිංගු ජිංගු තක ජිංගු තක ජිංගු ජිංගු. ඉතින් මේ අල්ලන ගහන පදේ අපි වාදනය කරන්නේ කොහොමද කියලා බලමු. අපි බලමු කොහොමද මේ අල්ලන පදේ බෙරෙන් වාදනය කරන්නේ කියලා. කුක්කු අපි බලමු මේකේ ගහන පදේ මොකක්ද කියලා. ගහන පදේ මොකක්ද තොසිත්? කුක්කුන්ද 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 කුන්ද කුංජි කුන්ද කුංජි කුංජි ගත කුංජි ගත කුංජි කුංජි. අපි දැන් මේ දෙකම ඔව් ගහන පදේ අපි වාදනය කරලා පෙන්නමු. මේක අර රූ කියන එකට රූ කියලා ගැහුවොත් ඒක ගොඩක් ලස්සනට අපිට ඇහෙනවා. හරියට මෙන්න මේ වගේ. ඔව්. ඒ අලංකාර පද. ඒක අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. අපි ගැටබෙර ඇල්ලුම් ගැහුම් වලට ගන්න අලංකාර පද. ඉතින් මේ වීඩියෝ එකෙත් ගොඩක් දෝෂ ඇති. මොකද මේක කරන්නේ පොඩ්ඩක් කරුවල වැටෙන වෙලාවක. ඉතින් අපි දැන් බලමු මේකට රූ දාලා ගැහුවොත් මොන වගේද ඇහෙන්නේ කියලා. අපි දැන් බලමු මේ දෙකම එකතු වුණාම මොන වගේ පදයක්ද හැදෙන්නේ කියලා.
ඉතින් යාළුවනේ අද වීඩියෝ එක කතා කරන අවසාන ඇල්ලුම් ගැහුම් පදේ. මොකද මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් රෑ වෙලා රෑ හින්දා වෙලායි තියෙන මේ අපි දෙවෙනි එපිසෝඩ් එකකුත් ගේනවා. ඒකින් හින්දා channel එක subscribe කරන්න. අපි බලමු මොකද්ද අවසාන ඇල්ලුම් ගැහුම් පදේ කියලා. ඕ මුලින්ම කියලා ඉන්න ඕනේ. ඉතින් මේ ඇල්ලුම් ගැහුම් අල්ලන පදේ තමයි හරිම ලේසි පදයක්. ජින් තක් ජින් දෝ. ඉතින් අපි බලමු ඒක කොහොමද වාදනය කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන ලේසිම බෙර පදේ ඒක වෙන්න මං හිතන විදිහට. ඔව් ඒක තමයි. ඒක ගොඩක් ලේසි. ඉතින් අපි බලමු මේකට ගහන්නේ මොකද්ද කියලා. මේකට ගහන්නේ කුංජිගත ඔව් කුංජිගත තමයි සාමාන්‍යයෙන් ගහන්නේ. ගහන්නේ ඒක අර ජින්තත් ජින් වෙන එකට හරියන්න අපි හදලා ගහනවා. හදලා ගහනවා ලස්සන. කුංජි ගත්ත කුංජි කුඳ තමයි ඕකට අපි ගහන්නේ. අපි දැන් බලමු මේ දෙකම එකට කරලා මොන වගේ එකක්ද හැදෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න බලාපොරොත්තු අපි හිතන පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා කියලා මේ වීඩියෝ එකෙන්. අපි හිතනවා මේ වීඩියෝ එකෙන් පොඩි දෙයක් හරි ඔයාලා ඉගෙන ගන්න ඇතිල. ගොඩක් රෑින්ද වීඩියෝ ක්වොලිටි අඩු වෙනවා. ඉතින් අපි ආය දවල් වරුවේ දෙවෙනි එපිසෝඩ් එක හදමු. ඉතින් ඔයාලගේ like එකයි subscribe එකයි අපිට අනිවාර්යෙන් අවශ්‍යයි. ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝද කියලා ඔයාලා කමෙන්ට් කරන්න අමතක කරන්න. හැමෝටම සුබ දවසක්.